ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ග්‍රැනි කැප්ටර් 1. හරි බං ඉතින් ඔන්න අපි පළවෙනි දවස් තුදා වෙනවා. අද අපි හදන්නේ පොඩි ග්‍රැනිට පොඩි ආතල් ටිකක් දෙන්න. ඔන්න ඉතින් නැගිට්ටා. අපි ඉතින් අපේ සුපුරුදු පරිදි බග් එක දාගන්නමු. හරි ඉතින් බග් එකක් දාගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ ග්‍රැනි නෝම ගෑවලා කාමරෙන් පැන ගන්න. ඉතින් ග්‍රැනි එනකන් ඉඳලා ආයි තියලා අරින්න තියෙන්නේ. ග්‍රැනි එනවා. අනංගි පලයන්කෝ බහරි මෝඩයි බා. එයා එන් යන්නේ මම මෙහෙන් යනවා. හරි. අම්මෝ. දැන් හප්පට සිරි සද්දයක් ආවා. දැන් ඉතින් ඕකේ විදගෙන එයි. මෙතන තියෙනව නේද? මේක දිනවද බලමු තියෙන්නේ. ෂොටියේ කෑල්ලක් තියෙනවා. ඉතින් ෂොටිය හදාගත්ත කියන්නේ ග්‍රැනි කෙලිම ශකබුම්. ආච්චි ඔයා ලොකු නෑ හොඳේ. ඔයා ලොකුද? චුට්ටක් ලොකුයිනේ. බලා ඊසි බං. ඊසි තමයි ඉතින්. ඒක වෙනම කතාවක්. ඊසි දාලා තමයි ප්ලේ කරන්නේ. මෙතනට රින්ග් එක ගත්තා. අපි දැන් ග්‍රැනි ඉඳි අපි මේ පැත්තට ගිහලා ෂොටි හදාගෙන කෑලි ටික හොයාගමු. මෙතන මගේ කර්මන ගුර්රේතුවක් පෙරලේ තමයි කියලා. මෙතන අම්මට සිරි එලානේ. මෙතනක් තියෙන ගැම්මර ෂොටි ගෑල්ලා. ඉල්ල සෙට් කරගමු ඕකත්. යකෝ ගුර්රෝත් පෙරලා ග්‍රැනි එන හොඳ වෙලාවට අපි ආයෙ ඩක් ගාලා. නැත්තම් ඔකෙන් කන්න වෙනවා. හරි අපි ඊළ මේක සෙට් කරගමු. ෂොටි ඉතුරු කෑල්ල කොහෙද දන්නේ නැති. මෙන්න සමහර කෑල්ල මෙන්න මෙතනක් තියෙනවා. එතන නෑ. වෙපන් කීයකවත් හම්බුනා නම් ආයි ගොඩ. ග්‍රැනි චුට්ටක් සෙට්ට පෝච්චි කරන්න පුළුවන්. අපි ආයිත් මේක ගේමුද? නැත්තම් දැන් ඕක දොර ගානදලා යද්දි හායි කිව්වා. ආයි මුලින් ඉඳන් ඉන්න බෑ. ඉන්නවද? මේ ග්‍රැනි ලත්තයිනේ බෑනි කරන්න. අපරාධ මේක අතර දාන්න දීපා. අපි ග්‍රැනිව තම්බමු. තම්බන්න හැබැයි මුකුත් නෑනේ. ග්‍රැනි වා එන්නේ නැද්ද? එයා එන්නේ නැල්ලු. අම්මට එනවා ඉවරයි. අනංගි ආච්චි ඕන්ද රෝසින් සිස් පප්පා. අනංගි ඔයා මෙහෙන් ගියාද? මෙන්න මුම්කි මට වෙට්ටු දාන්න. ආච්චි එක පලයන් බා යන්න. අම්මේ ඔයා ලොකුද? ඔයා ලොකු නෑ හොඳේ. ඔයා හරි පොඩි. පිට ලොකුයි. ඒ පලයන් ආච්චි යන්න. ඊළඟ මේ වයසකට ගැලපෙන මේ පන්සලට ගිහලා පිනක් දහමක් කරගන්න. එනවා මෙතන යකෝ මේ අපි මේ ගේ අතලස්සේ මිනිස්සු ඉර කරගෙන මෙතන. අපි යන් ඉතුරු පාට් කියා හිට ඔය දැක්ක කියලා අපිට ලොක්කු නෑ හොඳේ. ලොක්කු නෑ ඔය දැක්ක කියලා. හරි පොඩි. ආච්චි මේ පලයන් ආච්චි පලයන්කෝ. ඉවරයි සද්දයක් ආවා. අපි විතර ගිහලා බලමු ෂොටි පාට් එකක් පස්ට් එකක් තියෙනවා. ගණන් ගන්න බෑ වචන පැටලෙනවා. අපි දැන් ග්‍රැනිය මෙතනින් ගෙන්නමු. ඊට පස්සේ අපි ජනේලෙන් පැනලා ෂේප් එකේ මාරු කරමු. මට චෙක් කරලා බලන්න ඕනේ අර පැත්තේ තියනවද කියලා. මොනවයි ෂොටි කෑල්ල. එනවද? වරින්කෝ බා. මේ ග්‍රැනිත් එක බෑනි කරන්න ලත්ත වෙනවා. ආයිත් ලත්තා පරාදයි. ඔන්න එනවා. ආවා. එයා ඉද්ද අපි මෙහෙන් යනවා.
එතන තියෙන පොත අම්මට තියෙන්නේ ග්‍රැනි ආච්චි අපේ දැක්කේ නෑ. එයා දැක්කද? එයා දැක්කලු. දැන් මං දුවන්න ඕනිද? දුවන බානේ. ඉවරයි. අද නම් කන්න වෙනවා. අපෝ යකෝ නූලෙන් යකෝ බේරුනේ. මන්න ඉතින් කෑම තමයි කියලා ආච්චිගෙන්. ආච්චි දැන් අප බලමු මෙතන එනවාද අපිට සද්ද බද්ද ටිකකුත් උනා. ඒ ආච්චිව තම්බ මොනවට පස්සේ. එයිද එනවද? නෑ එනවා එන්නේ. එයා එන්නේ නෑලු. ඔන්න දැන් ඔක බාගෙන ගයිස් අපි දැන් ආච්චිව තම්බන්න හදන්නේ. ග්‍රැනි I see you. ඔයා එනවද? ග්‍රැනි වරෙන්. දැන් අපි ආච්චිව තම්බන්න හදන්නේ. ආච්චිව තම්බලා කනවද? බෑ බෑ. ඔය කෑවොත් බඩේ අප්සෙට් එකක් තියෙනවා. ආච්චි එනවා. අනේ ආච්චි ගෙස්ටි ගෙහෙටි. යෙස්ටි ගෙහෙටි. මේ ආච්චි දත් නැදලා නෑ. මේ ආච්චි දත් නදින්නේ නෑනේ. අනේ ඔයාව ගන්නෑ. අනේ පොව්. ආච්චි තම්මෙනවා. අනේ ආච්චි තෙම්මෙනවා. වටපිට බැල බැල රැම්මෙනවා. ඔළුවත් අනනවා. පොව් අසරණ මිනිස්සයා. ඔය කිව්වට අන්න ටයිම් අවුට් ග්‍රැනි. ග්‍රැනි මට කෑල්ල දීපන්. ග්‍රැනි අද අපි ග්‍රැනිව පාගමු. ග්‍රැනි ඔබ අපිට මෙච්චර කාලයක් කරපු ඒවලට අද තෝ පාගනවා. මට කෑල්ල දීපන් මම ඔබ පාග ඉන්න වෙලාව නැහැ. ඔබ සෙට්ට පෝච්චි අතරේ අපි ඉහිලා මේකෙන් මිටියවත් තියෙද? මිටිය නැති ෂොටිය කෑල්ලකුත් නැති වේ. මට පිස්සුනේ. ආයිත් යනවා. ග්‍රැනි දැන් තැම්බිලා ඇතිනේ. අපි එතකන් ගිහලා මේ කෑල්ල ගමු. එන්නත් මොනවද තියන්නේ? අනේ වටින දෙයක් තිබියන්. මොනවද තියන්නේ? මොකද්ද? මිටිය ගොඩනේ. මිටියෙන් තමයි ගොඩාක් වැඩ දිනේ කරන්න මාරු. අද මම මේකෙන් ඉල්ල ග්‍රැනිගේ තාට්ටේ පලනවා. ඉඳපන්කො ග්‍රැනි. ෂොටියේ කෑල්ල හම්බෙච්ච නැති එක තමයි මට දුක. අපි තව ගොඩක් දැන් චෙක් කරයත්තිත් නෑනේ. අපේ සද්දයක් දාලයා. සද්ද උන්නේ. දැන් ග්‍රැනි උතන්ට එයි අපි මේ පැත්තට යන්. ලෑලි වගේක් ඇති ගලව ගන්න. අපි ටික ගලව ගමු ගිහින්. බෑනේ කරන්න. දැන් උතන්ටත් එයිද දන්නේ නැහැ ඔකත් ඇහිලා. මිටි ඕනි. දැන් උතන්ට දුවන් එයිද දන්නේ. මකුළු වගේ වැඩක් නේ. නේනි. ග්‍රැනිව නෑගිට්ටද? ඔය නෑගිට්ටට අපි ලොකු නේ. ගෙන්නම් මෙතනින්. තනින් ගෙන්න ගමු. පියා ගෙන්න ගමු. ග්‍රැනිව ආයෙනවද? එයා එනවලු. අනේ තාට්ටෙත් පෑතිලා. ග්‍රැනිගේ තාට්ටෙත් පෑතිලා. අනේ පව්. හරිම කනගාටුයි. ඔය කිව්වට ඔය කනගාටුකුත් නෑ මට නම්. තාට්ටේ නේ වෙන මොකක් පෑදුනොත් මට මොකද? ග්‍රැනි කකුල තලන්න බැරි ඉන්නේ. දෙබ්බේ කකුල තලනවා. ග්‍රැනි I see you. ඔයා ලොකු නෑ.
ලොකු නෑ හොඳේ. හරි පොඩි. අනේ. මොකද? ලොකු නෑ හොඳේ. ලොකු නෑ. පිස්සු තමයි උඹලා හිතුවද එතන ඩ්‍රැනි මට ගෑවුවා කියලා. ඩ්‍රැනිට මමයි බං එතනදී ගෑහුවේ පිස්සුද? අම්මේ කා ඩ්‍රැනිට මමයි ඇහුවේ. ඩ්‍රැනි මට බයයි බං ඔය විදිහට මේ වීඩියෝ එකක් ඉඳ මෙහෙම. අටු එනවා. පොර එනවා. ඉවරයි. අපි ඩ්‍රැනිත් එක්ක ඕන්දර ඔතෙන් සිස්පා කරමු. ගිනි බෝලේ. ඩ්‍රැනි ඕන්දර ඔතේ. ඔය රෝන් සයිඩ් දාන්න බෑ. ඕනි යරවල් සයිඩ් හොර කරන්න බෑ. ඔයාගේ එක ලකුණක් කපනවා. ඩ්‍රැනිගේ ලකුණක් කපනවා. පිස්සුද බං අපිට මේ සෙල්ලම් කරගෙන ඉන්න අපිට වැඩ තියෙනවා. ඩ්‍රැනි මම ඔයාලට කිව්වා මට සෙල්ලම් කරන්න බෑ. ඵලයන්. ඩ්‍රැනි අපිට වැඩ තියෙනවා ඵලයන් ඩ්‍රැනි. පිස්සුද බං අපිට මේ ඩ්‍රැනිත් එක්ක සෙල්ලම් කරගෙන ඉන්න වෙලාව නේ. අද ලෑල් ටික ගාලා එනවද? යා ඉන්නේ එල්ලෝ. ඉවරයි. අනේ ඩ්‍රැනි ඔයා දැක්කේ නෑ. අම්මට පිළි දැක්කද? ඉවරයි. හරි බං ඉතින්. දෙවෙනි දවසත් උදා වුණා. කොබම නැගිටින්නේනේ. අපි දැන් ඩ්‍රැනිත් එක්ක කයියක් දාන්නේ. ඩ්‍රැනි I see you. ඩ්‍රැනි වා ඉන්නවද? ඩ්‍රැනි වා කොහෙද? අනංගි කෑවද? ඩ්‍රැනි කොහොමද? ඕන්ද රෝසින් සින් සප්පා ඕන්ද රෝසින් ඕන්ද ඉවරයි. ඇයි බම් මෙහෙම මට ගහන්නේ? මේක මහා කුරිය ලෝකයක් ගයිස්. ඩ්‍රැනි දැන් මගේ ඉවසීමේ සීමාව පැන්නුවා. ඉතපන්කෝ අද මේක දෙකකින් එකක් විතර ගන්න අපි ෆේස් ටු ෆේස් යන ඩ්‍රැනිත් එක්ක ඔය තුවක්කුව ලිමිට් තියන. යා. අද ඩ්‍රැනිව කපනවා කොටනවා. මේ බලපන් ලේත් ඇවිල්ලා. ඩ්‍රැනි හොඳ කණේ පාරක් මට ගැහුවා. ඩ්‍රැනි අද බෝ කපනවා කොටනවා යකෝ. කපනකොට වරෙන් යකෝ. ඔය දිනේ අද බෝ කපනවා කොටනවා. මේක ගේම් එක. ඩ්‍රැනි බෝ කොහෙද යකෝ? ඩ්‍රැනි වා කොහෙද? ඔය ලොක්කු නෑ හොඳේ. මේ අද උඹට පයින් ගහන්න. වරින් පයින් ගහගෙන වරින් යකෝ. පයින් ගහගෙන වරින්. මෙන්න පොර පොයි පයින් ගහගෙන එනවා ඉවරයි. එයිවා. බෑනි කරන්න. ආයි ගැහුවානේ. මොකද වෙන්නේ? ක්ලාස් ඩේ. මේ බාර රැනිත් එක්ක ගහන්න යන්න ඕනේ. රැනින පොරක්ලුනේ. අපි මේ පාට රැනිට රොන් සයිට් එකක් දාලා බේරෙ මේ පාරේ ඉති. එයා හරි ලොකුයිලු ඩ්‍රැනි. එයා ලොකුනේ. අපි සැලෙන්නේ නෑඩෝ. එකපාරක් ගැහුවා කියලා පියායි යනවා. ඉස්සැලෙන්නේ ඩ්‍රැනි I see you. ඔලොක්කු නෑ බොක්කී. අයා එහෙන් එනවලු. ඉතින් මට පුකද? ඒ ඩ්‍රැනි ඒ පුකද බලන්නේ තෝ. පුකද බලන්නේ. ඩ්‍රැනි පුකද බලන්නේ. ඔලොක්කු නෑ හොඳේ. නේ. ඒ අපිව දැකලලු. දැන් බය වෙන්න ඕනිද? පිස්සුද බං අපි ඉවරයි. හොප්පට සිරි වැටුණා නේද? අණ්ඩක් කැඩුනද මන්දා? මොකද වෙන්නේ? මම උඩ තට්ටුවේ ඉන්නවනේ. මොකද වෙන්නේ? ඔළුවත් රිදිනවා අප්පා වැටිච්ච පාර. බලනෝ.
ඩැනි මොකද මොකද ගන්නනේ ඕකලම් කරන්න එපා ඩැනි තෝ බලු වැඩ කරන්න එපා බලු වැඩ කරන්න එපා 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 ඉවරයි එහෙනම් ගොල්ලෝ අපිට අපි ගියා